බෞද්ධයන් විදිහට අපි අලුත් උපන් බබෙකුට මාස 3 පිරුණ ගමන්ම අරගෙන යන්නේ දළදා මාලිගාවට. ගොඩක් අම්මලා දන්නේ අපි දළදා මාලිගාවට යන්නේ කොහොමද? එතනදී කරන්න ඕනේ මොනවද? අපි කොහොමද යන්නේ? ඒ වගේ දේවල් දන්නේ නැහැ. ඒ නිසා මම අද ඔයාලට කියලා දෙනවා. අපි කොහොමද දළදා මාලිගාවට චූටි පැටියව අරගෙන යන්නේ කියන එක. දළදා මාලිගාවට සතිය දවස් 7ෙම අපිට යන්න පුළුවන්. තේවාවන් 3ක් දවසට පැවැත්වෙනවා. ඒ වගේ වෙලාවන් තමා උදෑසන 5:30 සිට උදෑසන 7 දක්වා පළවෙනි තේවාවත්, 9:30 සිට 11 දක්වා දෙවන තේවාවත්, සවස 6:30 සිට 8 දක්වා තුන්වෙනි තේවාවත් සිදු කරනවා. අපිට අපේ චූටි පැටියව මේ වෙලාවන් බලලා අපිට ගැලපෙන ටයිම් එකක අරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා දවසක ගියොතින් අපිට සුවඳ ජල පූජාව පැවැත්වෙනවා. ඒකත් බලා ගන්න පුළුවන් කොහොමද කියන එක. ඒ වගේම අපි අම්මයි අප්පච්චි අත්තම්ලා සීලා කවුරු යනවා වුණත් අනිවාර්යෙන්ම තනි සුදු ඇඳගෙන යන්න මග බලා ගන්න ඕනේ. විශේෂයෙන් බබාව අරගෙන කරණුන් වහන්සේ ළඟට යන කෙනා පිළිවෙලකට සංවර ඇඳුමකින් අනිවාර්යෙන් යන්න ඕනේ. අම්මා බබාව අරගෙන යනවා නම් අම්මට ට්‍රවුසර් අඳින්න බෑ. අම්මා අඳින්න ඕනේ ස්කර්ට් එකක් හෝ ගවුමක් අදිග අඳිනවා නම් බොහෝ දුරට පිළිවෙලයි. ඒ වගේම මාසෙකක් පැළඳගෙන ඇතුළට යන්න ඕනේ. අපි බබාව ඇතුළට අරගෙන යනකොට බබාට සුවපහසු ඇඳුමකින් අඳගෙන යන්න අපි දැනගන්න ඕනේ. විශේෂයෙන් බබාට කිරි පොවාගෙන යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. අපිට එතන ඉඳන් කිරි පොවන්න බැරි නිසා බොටල් එකකට අරගෙන ගිහිල්ලා අපිට සයිඩ් එකකින් බබාට කිරි පොවාගෙන අපිට කරඩුන් වහන්සේ ළඟට අරන් යන්න තියෙනවා නම් බබාගේ අර දඟලන ස්වභාවය, අඬන ස්වභාවය ගොඩක් දුරට අඩු වෙනවා. බොහෝ දුරට බබාලා ඒ වෙලාවට නිදා ගන්නවා. එතකොට අපිට හරිම සාමකාමී විදිහට ඒ දළදා වහන්සේට බබාව පූජා කරන දේ කරගන්න පුළුවන්. බොහෝ බබාලා අඬනවා දැක්කහම අනිත් බබාලා නැත්තම් අඬන්න ගන්නවා. ඒ වගේම කරඩුන් වහන්සේ ළඟට යනකොට අම්මාට පුළුවන් මුදල් කීයක් හෝ රැගෙන යන්න. මොකද අපිට එතෙන්න කරඩුන් වහන්සේ ඉදිරියට මුදල් තැන්පත් කරන්න තැනක් තියෙනවා. ඒ නිසා මතක් කරලා ඒ දේ කරන්න. ඒ වගේම බබාගේ වෙන කිසිම දෙයක් කැප් එකක්, සපත්තු හැමදේම ගලවලා බබාට සුවපහසු ඇඳුමකින් පමණක් එතෙන්න රැගෙන යන්න. වෙන කිසිම බෑග් එකක්වත් අරන් යන්න දෙන්නේ නැහැ ඇතුළට. ඒ වගේම අපි එතනදී ප්‍රාර්ථනා කරන්න අපේ දරු පැටියා නිරෝගී වේවා, දළදා වහන්සේට පූජා වේවා කියන එක අපි එතන ඉඳන් හිතන්න. නැවතත් අපි බබාව අරගෙන කරඩුන් වහන්සේ ඉදිරියේදී ස්වාමීන් වහන්සේ අපිට පිළිත් නූලක් සහ පිච්චමල් ලබා දෙනවා. අපිට පුළුවන් ඒවා අරන් ගිහිල්ලා අපේ බබා නිදියන කොට්ටේ යටින් තියන්න පුළුවන්. ඒකෙමුත් බබාට අපි විශ්වාස කරන විදිහට බබාගේ ඇස් වහ කට වහ බබාව ආරක්ෂාවට ඒ හැම දෙයකම අපේ හිතට ලොකු සහනයක් එනවා. ඒක බබාට වටිනවා කියලා. ඒ දේ මතක් කරලම කරන්න. බබාගේ නිදින කොට්ටේ යටින් තියන්න ඒ දේ. තව දෙයක් තමයි අපි කරඩුන් වහන්සේ ඉදිරියට යනකොට ෆෝන් අරගෙන යන්න එපා. ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ කරඩුන් වහන්සේගේ. ඒ නිසා ෆෝන් වෙන කෙනෙකුට දෙන්න, කැමරා අරන් යන්න එපා. මේ දේවල් මතක තියාගෙන ඔයාගේ බබාවත් දළදා වහන්සේට පූජා කරන්න. හැමෝටම සුබ දවසක් වේවා.